ශීර්ෂ හා මුහුණ සම්බන්ධයෙන් ඔයිලර් සම්බන්ධය ලියන්න. එහෙනම් ඔයිලර් සම්බන්ධය කියන්න අපි පොඩි කවියක් වගේ එකක් කියලා දුන්නා. ඒක කියන්න බලන්න ඉස්සරහා පේන ඉන්න අපේ ශිෂ්‍යයෝ දෙන්නෙක් කියන්න බලන්න. ශිහාන්ගේ මුහුණේ දාඩිය බින්දු දෙකයි. මේ අර ලස්සනට සින්දු කියන සිහාන් අයියයි සිහාන් අයියගේ මුහුණේ දාඩිය බින්දු දෙකක් ඇවිල්ලා. එහෙනම් සිහාන් අපි ගමු ශීර්ෂ ගණන මුහුණේ මුහුණක් ගණන මොන බින්දුද දාඩිය. එහෙනම් දාර එකතු කිරීම දෙක. එහෙනම් මෙන්න කෙටියෙන්ම කිව්වොත් ඔයිලර් සූත්‍රය. ඉතින් අපි මෙහෙම ලියනවට වඩා හොඳයි මෙන්න මෙහෙම ලියමු. ශීර්ෂ ගණන එන ලියන්න. ලියලා ඇති ඔයගොල්ලෝ හරියට. ශීර්ෂ ගණන එකතු කිරීම මුහුණක් ගණන සමානයි දාර ගණන එකතු කිරීම දෙක.